හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න කෙනෙක් දැනගත යුතු කාරණා කීපයක් විස්තර කරන්න තමයි මම මේ සූදානම් වෙලා ඉන්නේ. ප්‍රධාන කාරණය තමයි මේ තාක්ෂණය. FUE තාක්ෂණය තියෙනවා, DHI තාක්ෂණය තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ තාක්ෂණ දෙකෙන් වඩාත්ම ප්‍රතිඵල දෙන්නේ මොන තාක්ෂණයද කියලා. අපි හැමෝම දන්නවා DHI තාක්ෂණයේ 100%ක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. FUE තාක්ෂණය 160ක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකේදී එහෙම නැත්නම් මේ කේශ රෝපණයකදී මේ ප්‍රොසීඩර් එක කරන වෛද්‍යවරයා මොන වගේ කෙනෙක්ද? එයාගේ තියෙන සුදුසුකම් මොනවද? මේ කියන දේවල් අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒත් එක්කම මේක කරන ආයතනයේ කොච්චර කාලයක් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා තියෙනවද? ඒගොල්ලන්ගේ ආයතනයේ කොච්චර කාලයක් තිස්සේ රටවල් කීයක පවතිනවද කියන එක ඉතාම වැදගත්. ඒ වගේම තව දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් යම් දෙයක් කරන්න කලින් අපි YouTube එකේ social media වල අපි research කරනවා. ඉතින් දැන් මේ කාලේ AI තාක්ෂණයෙන් ගොඩක් ආයතන මේ එක එක videos publish කරනවා. එතකොට අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා දැනගන්න එක. ඒත් එක්කම තමයි hair transplant එකක් කරනකොට අපි දැනගන්න ඕනේ අපි ගොඩක් reviews බලනකොට ඒගොල්ලන්ගේ website වලට ගිහිල්ලා ඒ reviews ඇත්තේවද එහෙම නැත්නම් fake reviews ද කියලා අපි හොඳට හොයලා බලන්න ඕනේ. මොකද ගොඩක් ආයතන තියෙනවා අද කාලේ මේ reviews ඒගොල්ලන් එක එක ආයතන වලට දීලා fake reviews දාගන්නවා. ඉතින් අපි හොඳට කල්පනා කරලා බලන්න ඕනේ හරි තැන කොතනද කියලා. එතනට ගිහිල්ලා අපි hair transplant කරන්න ඕනේ. එතකොට මම කියන්නේ DHI ආයතනයේ ඔබ hair transplant එක කරනවා නම් ඔබට ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්.